ධාන්‍ය විස්කෝතු වට්ටෝරුවක සඳහන් වන පරිදි සෑම පිටිකෝප දෙකක් සඳහාම ධාන්‍ය කෝප 3ක් අවශ්‍ය වේ. ධාන්‍ය විස්කෝතු වැඩි ප්‍රමාණයක් සෑදීම සඳහා ධාන්‍ය කෝප 9කට අවශ්‍ය පිටි ප්‍රමාණය කොපමණද? පිටිකෝප දෙකක් සඳහා පිටිකෝප දෙකක් සඳහා ධාන්‍ය කෝප 3ක් අවශ්‍ය වේ. අපෙන් ඉල්ලා ඇත්තේ ධාන්‍ය විස්කෝතු වැඩි ප්‍රමාණයක් සෑදීමට ධාන්‍ය කෝප 9කට අවශ්‍ය පිටි ප්‍රමාණය කොපමණද? අපට දැන් සිතන්නට වන්නේ කුමක්ද? ධාන්‍ය කෝප 9ක් දෙන ලද අවස්ථාවක් සඳහායි. අපට මේ ගැන හිතන්න ක්‍රම කිහිපයක් තියෙනවා. කුමන ක්‍රමයකට හිතුවත් පිළිතුරු නිවැරදි වෙන්න ඕන. මේ පිළිබඳ හිතන්න පුළුවන් එක් ක්‍රමයක් නම් අපට අහන්න පුළුවන් බලන්න අපට ධාන්‍ය කෝප 3ක් දී ඇතනම් අපි යොදාගත යුත්තේ පිටිකෝප 2කි. අපි නොදන්නේ අපට ධාන්‍ය කෝප 9ක් දී ඇතනම් අපට අවශ්‍ය වන පිටිකෝප ගණන කොපමණද යන්නයි. එයයි අපෙන් අහන්නේ. දැන් බලන්න ධාන්‍ය කෝප 3ක සිට ධාන්‍ය කෝප 9කට යන්න කොපමණ වැඩිවීමක්ද? ධාන්‍ය කෝප 3 ගුණයකින් වැඩි වී තියෙනවා. ඒ නිසා අපි 3ෙන් ගුණ කරමු. ධාන්‍ය කෝප 3 ධාන්‍ය කෝප 9 වෙන්නේ 3 ගුණයක් ගත් විටයි. අපි පිටිද මෙම අනුපාතයට ගන්න නම් පිටි ප්‍රමාණයද 3 ගුණයක් ගත යුතුයි. පිටි ප්‍රමාණය 3 ගුණයක් කළ විට 3ෙන් ගුණ කළ විට අපි භාවිත කළ යුත්තේ පිටිකෝප 6කි. මෙතන ප්‍රශ්නාර්ථ ලකුණ තියෙනවා. මේ අනුව අපට අවශ්‍ය පිටි ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්නයට පිළිතුර එයයි. එනම් ධාන්‍ය කෝප 9කට අවශ්‍ය පිටි ප්‍රමාණය කොපමණද යන ප්‍රශ්නයයි. තවත් විදිහකට හිතනවා නම් අපට අනුපාත ගත හැකියි. අපට කියන්න පුළුවන් කෝප 2ක් පිටිකෝප 2ක් යට ධාන්‍ය කෝප 3 සමානයි ප්‍රශ්නාර්ථ ලකුණ. ඇත්තෙන්ම මෙයයි ප්‍රශ්නේ වී ඇත්තේ. අපි ප්‍රශ්නාර්ථ ලකුණ යොදමු හරියට තේරුම් ගන්න. මේ සමාන වන්නේ පිටිකෝප ගණන 2යි යට ධාන්‍ය කෝප ගණන 9යි. මෙහිදී අපගේ සාමාන්‍ය වැටහීම අනුව ධාන්‍ය ප්‍රමාණයේ ත්‍රිත්වයක් ගතහොත් පිටි ප්‍රමාණයේද ත්‍රිත්වයක් ගත යුතුයි. මේ ආකාරයටයි වට්ටෝරුව පවත්වා ගත හැක්කේ. අනෙක් අතට මේ වගේ සමීකරණයක් ගත් විට බීජගණිතයේ මදක් භාවිත කළ යුතුයි. මෙහිදී හරස් ගුණිතය යෙදිය හැකියි. නමුත් එයද බීජගණිතයේ මදක් හෝ භාවිත කිරීමකි. ඒ නමුත් හරස් ගුණිතෙන් වන්නේද එයමයි. අනුපාතයක් මෙවැනි ආකාරයට දක්වා ඇති විට එක්තරා හැඩයකට ගුණිතය ගනු ලබනවා. මේ ගුණ කිරීමේදී අපට කිව හැකි 2 ගුණ කිරීම 9 සමාන වෙන්නේ ප්‍රශ්නාර්ථ ලකුණ ගුණ කිරීම 3. එනම් මේ සමාන විය යුත්තේ ප්‍රශ්නාර්ථ ලකුණ ගුණ කිරීම 3. එනම් ඒ සමාන විය යුත්තේ කුමක් හෝ ප්‍රශ්නාර්ථ ලකුණු තුල ඇති පිටිකෝප ගණන ගුණ කිරීම 3. මෙහිදී අපට 18ක් ලැබෙනවා. ප්‍රශ්නාර්ථ ලකුණු තුල කුමන ගණනක් තිබුණත් ගුණ කිරීම 3යි. මේ අනුව පිටිකෝප ගණන ගුණ කිරීම 3 සමාන වන්නේ 18ටයි. කුමක් 3ෙන් ගුණ කළ විට 18ට සමාන වන්නේද? එය 6 වේ. දෙපසම 3න් බෙදීමෙන්ද අපට 6 ලැබේ. එනම් කොටුව තුල ප්‍රශ්නාර්ථ ලකුණින් දැක්වෙන ගණන සමාන වන්නේ 6ටයි. මුලදී අපට ලැබුණේද මෙම පිළිතුරමයි. ඔබ හිතන්න පුළුවන් මේ කියන හරස් ගුණිතය මට කිසිම තේරුමක් නොදෙනවා කියා. මේ කොහොමද වෙන්නේ? මෙහි ඇති හරය, මෙහි ඇති ලවය සමග ගුණිතය, මෙහි ඇති හරය, මෙහි ඇති ලවය සමග ගුණිතයට සමාන වන්නේ කෙසේද කියා ඔබට හිතෙන්නට පුළුවන්. මෙවැනි ප්‍රශ්න මතුවන්නේ කෙලින්ම බීජගණිතය නිසායි. අපි මෙහිදී ලිවීම මදක් සරල කරගෙන මෙය x යයි ලියමු. ඒ අනුව අපට 2 යට 3 සමානයි අර ප්‍රශ්නාර්ථ ලකුණ වෙනුවට අපි ලියමු x යට 9. දැන් බීජගණිතය අපට කියා සිටින්නේ මෙහි ඇති මෙම ප්‍රමාණය මෙන්න මෙතන ඇති මෙම ප්‍රමාණයට සමාන බවයි. ඒ අනුව ඔබ වම් පැත්තට කරන ඕනෑම දෙයක් සමාන බව රැක ගැනීම සඳහා දකුණු පැත්තටද කළ යුතුයි. අපට අවශ්‍ය වන්නේ සුළු කිරීමටයි. අපි දකුණු පස ඇති x ගැන සිතිය යුතුයි. අපි කෙසේ හෝ මෙම පැත්ත ගුණ කිරීම මගින් හෝ x පමණක් ඉතිරි කරගත යුතුයි. එනම් x සඳහා විසඳුමක් ලබා ගැනීමයි. අපි මේ පැත්ත 9ෙන් ගුණ කරමු. එවිට 9 ඉවත් වී x පමණක් ඉතුරු වෙනවා. නමුත් අපි දකුණු පැත්ත 9ෙන් ගුණ කළහොත් වම් පැත්තද 9ෙන් ගුණ කළ යුතුයි. එහෙම නොවුනහොත් මේ දෙපැත්ත සමාන වන්නේ නැහැ. දැන් දකුණු පැත්තේ 9 ඒවා බෙදීමේදී අයින් වෙනවා. ඒ අනුව x ඉතුරු වෙනවා වම් පැත්තේ. 9 ගුණ කිරීම 3ෙන් 2. එහෙම නැත්නම් 9 යට 1 ගුණ කිරීම 3ෙන් 2. මේ සමාන වන්නේ 18 යට 3. අපි දන්නවා 18 යට 3 සමාන වන්නේ 6ටයි. මේ අනුව මේ සෑම ක්‍රමයක්ම යොදාගත හැකියි.
මට ඇත්ත වශයෙන්ම ඕනුනේ ඇයි හරස් ගුණිතය හරියන්නේ කියා පෙන්වීමටයි. මෙවැනි සරල ගැටලුවක් විසඳීම සඳහා ඇත්තෙන්ම සාමාන්‍ය වැටහීමක් ප්‍රමාණවත් වෙනවා. එහෙමනම් අපි දන්නවා ධාන්‍ය කෝප්ප ගණන 3 ගුණයකින් වැඩි වුණොත් පිටි කෝප්ප ගණනද 3 ගුණයකින් වැඩි කළ යුතු බව.